සුබ දවසක් කියලා සියලු දෙනාටම අද දවසේ මම ඔයගොල්ලෝ ගෙනල්ලා තියෙන ගොඩක් වැදගත් වීඩියෝයක්. ඔයගොල්ලෝ කලින් වීඩියෝ වලට දාපු කමෙන්ට් වලින් ඔයගොල්ලෝ ගොඩක් අය අහලා තිබ්බා කම්පැනි මාරු කරන්න කොහොමද? කම්පැනි මාරු කර ප්‍රශ්න ඇති වෙනවද? ඒ වගේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඒ නිසා මම ඔයගොල්ලන්ට තීරණය කරා ඔයගොල්ලන්ට කම්පැනි මාරු කරන්න කොහොමද? ඒක නීත්‍යානුකූලව කොහොමද කරන්න කියලා වීඩියෝ එකක් කරන්න. අපි වීඩියෝට කලින් මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඇත්තටම මගේ වීඩියෝ දිගටම බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කමෙන්ට් කරන්න, මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් විදිහට කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා මම අනිවාර්යෙන් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට දැන් අපි අලුතෙන් කෙනෙක් ආවට පස්සේ උන් මොන ප්‍රශ්න තිබ්බත් උන් කම්පැනි මාරු කරන්න බය වෙන්නේ. උන් දන්නේ කම්පැනි මාරු කරන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට ගොඩක් වෙලාවට සේවා යෝජකයන් උන් යම් අපි කියමු අපිට බෝඩින් වල ප්‍රශ්නයක් තිබ්බ උන් කියන්නේ ඔයගොල්ලන්ට ඉන්න බැරි නම් ඔයගොල්ලෝ ලංකාවට යවනවා වගේ බයක වීම වල ලක් කරන. එතකොට සැලරි ප්‍රශ්නයක් ආවත් විවිධ ප්‍රශ්න ආවම උන් කරන්නේ අපිට ලැබිච්ච දේවල් දෙන්නේ උන් කියන්නේ අපි ලංකාවට යවනවා ඔයගොල්ලන්ට. උන් ඇත්තටම කියන්නේ අපිට කම්පැනි මාරු ගන්න බෑ වගේ. ඒ කියන්නේ මම වුණත් අවුරුද්දක් විතර යනකම් ඇත්තටම හරියටම ප්‍රොසෙස් එක මොකද්ද කම්පැනි මාරු කරන්න කියලා දන්නේ නැතුව තමයි හිටියේ. ඇත්තටම කම්පැනි මාරු කරනවා කම්පැනි දෙයක් විතර මාරු කරලා තියෙනවා. නමුත් හරි ප්‍රොසෙස් එක දන්නේ නැතුව තමයි මාරු කරේ. හැබැයි ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ඔයගොල්ලෝ හරියාකාර නියමාකාරයට කම්පැනි මාරු කරන්න කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනම් ඔයගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ කම්පැනි මාරු කිරීමේදී. එතකොට ඔයගොල්ලන්ට ලැබිය යුතු දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ඉල්ලන්න පුළුවන්. Tamanට මොනවද පඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. බෝඩිමයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ නවතින තැන හරියට සුදුසු තැනක් තියෙනවද කියලා ඒක ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒකට ඔයගලන්ට බස් අපොත් වගේ දේවල් සේෆ්ටි ඒවා ඔයගොල්ලෝ ඉල්ල ගන්න පුළුවන්. සමහර තැන්වලදී ඔයගොල්ලෝ නොලැබුණාම ඔයගොල්ලෝ බයට ගොඩක් අලුතෙන් අය කරන්නේ බයට ඔයගොල්ලෝ කම්පැනිෙන් අයින් කරයි ඔයගොල්ලෝ ලංකාවට ආය කියලා බයට කම්පැනි මාරු කරන්නේ නැහැ. ඇත්තටම මම අද දවසේ ඔයගොල්ලන්ට ඒ නිසාම තමයි මේ කම්පැනි මාරු කරන්න කොහොමද නීත්‍යානුකූලව කොහොමද කරන්න කියලා ඔයගොල්ලන්ට අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් එතකොට යටිතල පහසුකම් එන අයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේම දැන්ට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න අයට ගොඩක් වැදගත්. ඒදී ඇත්තටම මෙම මාරුවීම් ක්‍රම කීපයක් මාරු වීමේ සාමාන්‍ය 4 පාරක් අවුරුද්ද 4 පාරක් පූර්ව දැනුම් දීමකින් තොරව ඔයගලන්ට කම්පැනි මාරු කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන් පූර්ව දැනුම් දීමකින් ඊට 4 කාර්ය තුලදී මාරු වීම හැකි. කියන්නේ කාර්තු 4ේදී මුල් දවසේ ඔයගලන්ට මාරු වෙන්න පුළුවන්. දැන් එතෙන්දී අපිට සේවා යෝජකයන් කියන්න ඕනේ කලින් මම මේ දවසේ යනවා කියලා. ඔයගලට සුදුසු කම්පැනියක් ඔයගොල්ලෝ තෝරගෙන ඒ නියමිත දිනේදී ඔයගලන්ට යන්න පුළුවන්. දැන් අපි බලමු මේ දින කවදද කියලා. ඔබට කම්පැනි මාරු කර හැකි දින 4ක් තියෙන අවුරුද්දට. ඒ කාර්තු වශයෙන් තමයි තියෙන්නේ. අපි ගත්තොත් ඕනෑම අවුරුද්දක ජනවාරි 1 වෙනිදා ඔයගලන්ට කම්පැනි මාරු කරන්න පුළුවන්. පූර්ව දැනුම් දීම තොරව ඔයගලන්ට කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනිට යන්න පුළුවන්. ඒ විට ඔවුන් ඒ කියන්නේ ඔයගොල්ලෝ අනව්‍ය වැදීමක් සිදු වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ කම්පැනි මාරුනාට පස්සේ එහි නීත්‍යානුකූල රෙජිස්ටර් වීම වෙනවද කියලා ඔයගොල්ලෝ දන්න ඕනේ. ඒ කියන්නේ ඔයග කම්පැනියට ඩොකියුමන්ට් බාර දුන්නම ඒ කම්පැනි ඔයගොල්ලෝ නීත්‍යානුකූලව රෙජිස්ටර් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ජනවාරි 1 වෙනිදා, අප්‍රේල් 1 වෙනිදා, ජූලි 1 වෙනිදා, ඔක්තෝබර් 1 වෙනිදා යන දවස් 4 තුල ඔයගලන්ට ඕනෑම කම්පැනි තව කම්පැනි මාරු වෙන්න පුළුවන්. ඒ කම්පැනි ඔයගොල්ලෝ ගන්නවා නම් ඔයාලට මාරු වීමේ හැකියාව තියෙනවා. එවිට කිසිදු නීත්‍යානුකූල බාධා වීමක් නැහැ. ඔයගොල්ලෝ ලංකාවට යවන්නේ හරි කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට කම්පැනි මාරු කරන්න හැකියාවක් තියෙනවා. ඒ ආකාරයට අපි ගත්තොත් ජනවාරි 1 වෙනිදා, අප්‍රේල් 1 වෙනිදා, ජූලි 1 වෙනිදා සහ ඔක්තෝබර් 1 වෙනිදා අපිට කම්පැනි මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොසෙස් එක තමයි මම දැන් කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන අවස්ථා 4දී ඔයගොල්ලෝ කම්පැනි මාරු කරන්න යන්න පුළුවන් නම් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒකෙදි මුලින්ම ඔයගොල්ලෝ නව සුසුකන් සහිත රැකියා සමාගම සොයාගත යුතුයි. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ට දැන් තියෙන කම්පැනි අඩුපාඩු තියෙනවා. ඊට වඩා හොඳ කම්පැනියක් මුලින් හොයාගෙන ඉන්න ඕන. ඊට පස්සේ වත්මන් සේවා යෝජනයේ කල්තියා දැනුම් දෙන්න. ඒ කියන්නේ කල්තියා කියන්නේ ඔයගොල්ලෝ උන්ට දැනුම් දීම කරන. සම්විතම කල්තියා දැනුම් දීම ලිපියකින් ලබා දීම අවශ්‍යයි. කියන්නේ ලිපියකින් ලබා දීම අවශ්‍යයි. කෙටි
පණ්ඩිත ප්‍රමාද නෙවෙයි. කියන්නේ කෙටි පණිවිඩ මැසේජ් එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔයගොල්ලෝ ඒක ලිඛිතව කම්පැනි බාර දුන්නම ඔවුන් ඒක පිළිගන්න. එතකොට ඔකට රණවේ වදින්නේ නැහැ. නැත්තම් ඔවුන් රණවේ ගහනවා. නමුත් ඔයගොල්ලෝ ඒ ආකරනත ඔයගොල්ලෝ දැනුවත්වයෙන් තොර වුණත් ඔයගොල්ලන්ට ගිහිල්ලා කම්පැනි එකට යන්න පුළුවන්. ඒදී ඒ කම්පැනි රෙජිස්ටර් වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි ඔය නොදැනුවත් වුණත් ගිහිල්ලා ගියාට පස්සේ ඒ කම්පැනි මුලින්ම කරන පැය 24ක තුර රෙජිස්ටර් කරනවා. එතකොට ඒ පැය 24 රෙජිස්ටර් කරලා කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කම්පැනි දිගටම වැඩ කරන් යෑමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය විදිහට වීස් එක රණවේ වදින්නෙත් නැහැ. මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට තමයි අපි ගත්තොත් ඒ වගේ කාලච්ඡේද දෙකක් අතරතුර දැන් අපි ගත්තොත් ජනවාරි 1 වෙනිදායි අප්‍රේල් 1 වෙනිදායි අතර ඕගොල්ලන්ට යන්න අවස්ථාවක් හිමි වෙනවා. එතකොට ඕගොල්ලෝ කොහොමද යන්නේ? ඒක කරන්නේ කොහොමද කියලා තමයි දෙවෙනි පැත්තකින් තියෙන එකද. ඒකදී අපි කරන්න තියෙන නව සුසුකම් සහිත හැකියා සමාගම් සොයා ගැනීම මූලික පියවර. ඊට පස්සේ වත්පන් සේවා යෝජකයට කල්තිය දෙන්න ඕන. තුන්වෙනිද නව සමාගමකට යාමට වත්පන් සේවා නියුක්ති සමාගමෙන් ලිඛිත අනුමැතිය ලබා ගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ අර කාලච්ඡේද දෙකක් අතරතුර. ඒ කියන්නේ අපි මුලින් කිව්වා වගේ ජනවාරි 1 වෙනිදා, අප්‍රේල් 1 වෙනිදා, ජූලි 1 වෙනිදා සහ ඔක්තෝබර් 1 වෙනිදා අතර තුල යනවා නම් ඕගොල්ලෝ නව සමාගමකට යාම වත්මන් සේවා නියුක්ති සමාගමෙන් ලිඛිත අනුමැතිය ලබා ගන්න කියලා තමයි තියෙන්නේ. නමුත් ඉලස ලබා නොගත්තත් අපි කියන්නේ යන කම්පැනියේ වුන් ගන්නව නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ලිඛිත අනුමැතිය ඉල්ලා නොසිටින අවස්ථාවලදී ඕගොල්ලන්ට යාම ප්‍රශ්නයක් නැහැ. මම පෞද්ගලිකව කම්පැනි දෙකක් මාරු කරලා තියෙනවා. මාරු කිරීමේදී ඒ කම්පැනි එහෙම ලිඛිත මුකුත් ඉල්ලුවේ නැහැ. ඊට පස්සේ අපි මම කලින් දැනුම් දීමක් තොරව තමයි කම්පැනි එකේ ගියාට පස්සේ වුන් රෙජිස්ටර් කරලා ඊට පස්සේ සුපුරුදු පරිදි රැකියාව කරන් යන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ නීත්‍යානුකූලවම යනවා නම් ඒ අපි ජනවාරි අප්‍රේල් අතර ඔයගොල්ලෝ යන්න ඕන නම් ඔයගොල්ලෝ ලිඛිතව දැනුම් දීලා ඔවුන්ගෙන් ලිඛිත අවසරයක් අරගෙන යන්න. ඒකවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ඕනම ඊශ්‍රායල් තියෙන ඕනම කම්පැනි එකකට යන්න පුළුවන්. ඒ කම්පැනි ඔයගොල්ලෝ ගන්නව නම් එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රම දෙකේ වෙනසක විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ අපි ගත්තොත් ජනවාරි 1 වෙනිදා, අප්‍රේල් 1 වෙනිදා, ජූලි 1 වෙනිදා, ඔක්තෝබර් 1 වෙනිදා කියන දින 4 තුල යද්දී ඔයගොල්ලෝ දැනුම් දීමක් කරන කලින් කම්පැනිට එයින් ලිඛිත දැනුම් දීමක් දීලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් අලුත් කම්පැනියකට. එතකොට කාලච්ඡේදය අතුරු තුල යනවා නම් ඔබ කලින් දැනුවත් කරලා ඔබ ඉන්න කම්පැනිය ලිඛිත අවසරයක් ගන්න ඕන අලුත් කම්පැනියක. සමහරවිට අලුත් කම්පැනි ඉල්ලා ඉන්න පුළුවන්. නමුත් එවැනි ඉල්ලා සිටින්නේ නැති කම්පැනි ගොඩක් තියෙනවා. එහෙම ඉල්ලා නොසිටි නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කලින් දැනුවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට යන්න පුළුවන් අලුත් කම්පැනි එතනින් රෙජිස්ටර් කරනවා නම්. එතකොට ඔයගොල්ලන්ට සුපුරුදු පරිදි ඔයගොල්ලෝ වීසා එකේ වැඩ කටු කරගෙන යන්න පුළුවන් සාමාන්‍ය පරිදි. මේදී විශේෂයෙන්ම දැනගත යුතු කාරණේ තමයි ඔබ සේවා යෝජකයා මාරු කිරීමෙන් පසු ඔබ ලියාපදිංචිය නව සේවා යෝජක සමාගමට සකස් කර ඇතිව වගපලාගත යුතුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ සේවා යෝජකයා මාරු කරලා අලුත් කම්පැනිට යනවා නම් ඒ කම්පැනි ඔයගොල්ලෝ රෙජිස්ටර් කරනවාමයි කියලා ඔයගොල්ලෝ ස්ථාවරේ දැනගන්න ඕන. ඒ කියන්නේ ඒක කලින් ඉන්න අය ගිහිපු ඒ කම්පැනි වැඩ කරන අය ඒගොල්ලෝ රෙජිස්ටර් කරලා තියෙද, ඔයගොල්ලන්ට වීසා ගහලා තියෙද, ඒ වීසා ගහන්න පුළුවන් කම්පැනියක්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන. එහෙම දැනගත්ලා ඒක ඔයගොල්ලෝ කන්ෆර්ම් කරගත්තට පස්සේ අනිවාර්යයෙන් යන්න ඕන. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ අර කලින් දැනුවත් කිරීමෙන් තොරව ගියොත් ඔබ දැන් කලින් කම්පැනි ඔයගොල්ලෝ අයින් වෙනවා. කලින් දැනුම් දීමෙන් තොරව අයින් වෙනවා. සමහර විට ඔයගොල්ලන්ට පුළුවන් ගිවිසුමට අනුව මාසික පඩිය ඔයගොල්ලන්ගේ කපා හරින. ඒ කියන්නේ ඔයගොල්ලෝ පඩිය අරගෙන නැත්නම් ඔයගොල්ලෝ පඩිය කපාගෙන ඒගොල්ලෝ තියාගැනීම හැකියාවක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ අර කලින් දැනුවත් කිරීමක් කරලා යනවා නම් ඔයගොල්ලන්ටගේ පඩිය ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලිඛිතව දැනුම් දෙන්න ඔයගොල්ලන්ට තියෙනවා. අපි කලින් උන් දැනුවත් කරලා ගියේ ඒ හින්දා අපේ පඩිය ඔයගොල්ලන්ට තියාගන්න බෑ කියලා. සාමාන්‍යයෙන් පඩි ගෙවීම කරන්නේ සෑම මාසෙක 10 වෙනිදා. එතකොට ඔයගොල්ලෝ මාරු වෙන්න ඕන 31. එතකොට දැන් ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයගොල්ලෝ 10 වෙනිදා සැලරි එක අරගෙන ඒ කියන්නේ දවස් 10ක් වගේ එතකොට මගේ අරින්නේ. ඒ කියන්නේ එතකොට දවස් 10ක් තමයි ඔයගොල්ලෝ පඩි ලැබෙන්නේ නැත්තේ.
නමුත් ඔයගොල්ලෝ ඒ දවස් 10 එක්ක වැඩට නොගින් හරි නිවාඩු දාලා හරි ඔයගොල්ලන්ට කලින් අනිත් කම්පැනි එකට ගිහිල්ලා ඒ ටික සකස් කරගන්න පුළුවන් නම් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නොකිය යනවා නම් ඒක තමයි හොඳම ක්‍රමය. කියන්නේ ඔයගොල්ලෝ දවස් 10ක් ඔය දවස් 7ක් වගේ නේ වෙන්නේ. ඒක නිවාඩු දවස් 4ක් විතර 2ක් 3ක් හම්බ වෙනවා. නිවාඩු දවස් බැලන්ස් කරගෙන ඔයගොල්ලෝ වෙන කම්පැනි ගිහිල්ලා ඒතර රෙජිස්ටර් වුණාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මාසයේ මැද ඒ කියන්නේ ඔයගොල්ලෝ යනවා නම් ඔයගොල්ලන්ට එතකොට අර සැලරි ගැනීමේදී ප්‍රශ්නයක් වෙනවා. කලින් මාසේ සැලරිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි කලින් දැනුවත් කිරීමක් කරලා ඔයගොල්ලෝ කම්පැනියෙන් යන්න එක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පළවෙනිද යනවා නම් නිවාඩු දාලා 10 වෙනිදා සැලරිය ගන්න බලාගෙන ඔයගොල්ලෝ යන්න ඕන. එහෙනම් 10 වෙනි සැලරිය අරගෙන යන්න හිටියනම් හරි. ඒ ටික තමයි මට ඇත්තටම ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. බය වෙන්න පැත්තට ඔයගොල්ලෝ තමන්ට ලැබෙන්න ඕන දේවල් ඔයගොල්ලෝ ඉල්ල ගන්න. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සැලරි ප්‍රශ්න කියනවා කතා කරලා ඉල්ල ගන්න. මම මේ වීඩියෝ කරන්න ප්‍රධාන බලාපොරොත්තු ඒකයි. ඔයගොල්ලන්ට සැලරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉදුම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. ඒගොල්ලෝ ගොඩක් වෙලාට අලුතෙන් ආම වෙන්නේ ඒගොල්ලෝ බය වෙනවා. මං මේ ප්‍රශ්න කතා කරලා මාව කම්පැනියෙන් අයින් කරයි, මට ලංකාවට යන්න වෙයි, ණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න වල නමුත් ඔයගොල්ලෝ බය වෙන්නේ. ඔයගොල්ලෝ ලැබෙන්නේ ඉතිතියක් තියෙනවා නම් තම පුජ්‍යලයන් වශයෙන් තනි ප්‍රශ්න තියෙනවා. ඒව කතා කරලා ඔයගොල්ලෝ ඒකෙන් ඔයගොල්ලෝ ලබා ගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සැලරි ප්‍රශ්න කතා කරලා ලබා ගන්න. ඔයගොල්ලන්ට කම්පැනි ගොඩක්ම අවුල් නම් ඔයගොල්ලෝ හොඳ කම්පැනියක් බලලා ඔයගොල්ලෝ යාළුවෝ ඇති. දැන් අවුරුද්දක් විතර කට්ටිය ඇවිල්ලා ඉන්නවා අපේ කන්ස්ට්‍රක්ෂන් හැම ශේෂ්ත්‍රයකම වගේ. ඒගොල්ලොත් එක්ක කතා කරලා හොඳ කම්පැනියක් බලලා යන්න. සියලු දෙනාටම සුබ දවසක්. යාළුවෝ ජය වෙනවා.